සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී වල හැම දෙනෙක්වම ඉතින් ඔන්න ඔයාලට අද වැදගත්වන තොරතුරත් තමාරගෙන ඇවිල්ලා තියෙන. ඉතින් අද දිනේ 2026 පෙබරවාරි 9 වෙනිදා. ඉතින් ඔන්න තාමත් සිස්ටම් එකට මුදල් දාලා නැත්තේ ඇයි? ඉතින් මේ මුදලුත් ජනවාරි මාසයේ මුදල් වගේම පරක්කු වෙයිද? ඉතින් ඒ වගේම කාට හරි මුදලක් වැඩිවීමක් සිදු වෙනවද මෙන්න මේ පෙබරවාරි මාසයේ ඉඳලා? ඉතින් අද වීඩියෝ එකේදී ඔය තොරතුරු කතා කරමු. ඉතින් මතක් කරන ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපේ නාලිකාවත් එක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා අපේ නාලිකාවත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට පල්ලෙහා පේන subscribe කියන බටන් එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. හරි ඉතින් අපි එහෙනම් අද වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් ඔන්න ජනවාරි මාසයේ සිස්ටම් එකට වැටෙන මුදල් වගේ මෙන්න මේ විදිහට පෙබරවාරි මාසෙත් පරක්කු වෙයිද? ඉතින් ඒකට කියන්න තියෙන්නේ තාමත් සිස්ටම් එකට වෙලා නැහැ. සාමාන්‍යයෙන් 8 වෙනිදාත් 10 වෙනිදාත් අතර සිස්ටම් වෙන්න ඕන. ඉතින් ඒ කියන්නේ බොහෝ දුරට මෙන්න මේ මුදල් තව සතියක් වගේ කල්යයි. ඉතින් අනිවාර්යයෙන්ම වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරනවා සිස්ටම් එකට වැටුණ ගමන් අපේ වීඩියෝ එකකින්. ඉතින් ඒ වගේම සිස්ටම් එකට වැටුණා කියලා ඔයාලට මුදල් අතර ගැනීමේ හැකියාවක් නැහැ. සිස්ටම් එකෙන් බැංකු ගෙනුම් වලට මුදල් වැටෙන්න ඕන. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන මෙන්න මේ මුදල් පරක්කුනේ ජනවාරි මාසයේ මුදල් පරක්කුනේ නම් තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලිය හින්දා තමයි ඒ දින කල් ගියපු හින්දා තමයි. ඉතින් පෙබරවාරි මාසයේ නම් මෙන්න මේ විදිහට තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලියක් වැටෙන්න නැහැ. ඉතින් ඒ හින්දා මුදල් සාමාන්‍යයෙන් තව සතියක් ඇතුළත සිස්ටම් ගත වීමට සූදානම්. ඉතින් අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා තව සතියකින් අපිට තොරතුරු හම්බෙච්ච ගමන් මෙන්න මේ විදිහට අපි ඔයාලට අරගෙන එනවා. ඉතින් සමහර විට සිස්ටම් එකට අනිද්දා හෙට වැටෙන්නත් ඉඩ. ඉතින් ඒක හරියටම කියන්න බෑ. මෙන්න මේ තොරතුරු වෙනස් වෙනවා. ඉතින් දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව 10ත් 10 වෙනිදාත් 15 වෙනිදාත් අතර සිස්ටම් එකට මුදල් වැටෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කාගේ හරි මුදලක් වැඩි වෙනවද කියලා ගොඩක් කට්ටිය අහලා තිබුණා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ තාම කොහෙවත් අස්සසුම් ප්‍රතිලාභී මණ්ඩලයේ වෙබ්සයිට් වලවත් කොහෙවත් සඳහන් කරලා නැහැ මෙන්න මේ විදිහට මුදල් වැඩි වෙනවා කියලා. ඉතින් අපිත් මේ වෙබ්සයිට් වලින් හොයලා තමයි ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් එහෙම දැනුවත් කරොත් එහෙම වෙබ්සයිට් වල තිබ්බොත් එහෙම අපි ඔයාලව දැනුවත් කරන්න channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම අස්වසම සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලගේ යාළුවන්ට share කරන්න. ඉතින් සිස්ටම් එකට වැටුණ ගමන් මුදල් දැනුවත් වෙන්න නම් අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා.